රාජපක්ෂලා ශානිට අහිමි කළ සියල්ල හිමිවේ. 2020 සිට DIG කරන්නත් නියෝග. රංජන්ගේ හඬපට සංස්කරණය කරන ලද ඒවා බවටත් තහවුරු වේ. කපිල ළඟ තිබූ නමක් නැති බෙහෙත් කෙල වැළලාගත් බවට සැක පටිය ගෙනවිත් දුන් රියදුරු කතා කරයි. කපිලගේ බිරිඳ රටින් පලා ගිය හැටිත් හෙළිවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජයෙන් ලැබෙන අලුත්ම සහනය. අයිබෝවන් සුබ දවසක්. අද 2026 මැයි මාසයේ 13 වෙනිදා අද බදාදා. මම රුවන් ලිනාරච්චි අපි සෝදානම් වෙන්නේ ගෙවුණු පැය කිහිපය තුල වාර්තා වුණු ප්‍රධාන පුවත් කිහිපයක් දෙස අවධානය යොමු කරන්නට. අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ විශේෂ නඩු තීන්දුවක් විශේෂ අධිකරණ තීන්දුවක් ලැබී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන්ම වින්දිතයෙක් බවට පත් වෙලා හිටියා. එහෙම නැත්නම් ඔහු විශාල වශයෙන් අසාධාරණයට ලක් වූ පුද්ගලයෙක් බව තමයි පසුගිය කාලේ පුරාම වාර්තා වුණේ. ඒ අනුව අද විශේෂ තීන්දුවක් ලබා දෙනවා පරිපාලන අභ්‍යාචනා විනිශ්චයාධිකාරය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු මාස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභ්‍යාචනා විනිශ්චයාධිකාරය අද ජාතික පොලිස් කොමිසම සභාව වෙත නියෝග කළ තිබෙනවා. පරිපාලන අභ්‍යාචනා විනිශ්චයාධිකාරය මෙම නියෝගය නිකුත් කළේ ශානි අබේසේකර මහතා විසින් මීට පෙර වසර කිහිපයකට පෙර සිදු කරන ලද අභ්‍යාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 1986 පෙබරවාරි මාසයේ 10 වෙනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වෙලා තිබෙනවා. එතෙන් සිට පොලිස් පරීක්ෂකවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස් වීම ලබා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමෙන් අනතුරුව පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට 2017 සැප්තැම්බර් මාසයේ 7 වනදා තීන්දුව කරනවා. කොහොමුණත් 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පස්සේ රජයේ බලපෑම මත ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. එවකට වැඩබලන පොලිස්පතිවරයා චන්දන වික්‍රමරත්න මහතා විසින් තමයි මෙම ඉල්ලීම පොලිස් කොමිසමෙන් සිදු කරන්නේ. කොහොමුණත් එතනින් පස්සේ රැස් වූ පොලිස් කොමිසම ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස ස්ථාන මාරු කිරීමක් කරනවා. එතනින් පස්සේ රංජන් රාමනායක මහතා අතර පැවති බවට තිබුණු බවට සඳහන් වන හඬපට සිද්ධියකට අදාළව 2020 පෙබරවාරි මාසයේ 2020 ජනවාරි මාසයේ 7 වෙනිදා ඔහුගේ වැඩතහනම් කරනවා. එතනින් පස්සේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් කරන ලද පරීක්ෂණයේදී කරුණු අනාවරණය වෙලා තිබුණේ ඒ සියල්ලක්ම සංස්කරණය කරන ලද හඬපට කියන එක. ඒත් එක්කම 2020 අගෝස්තු මාසයේදී මහමැතිවරණයට දින කිහිපයක් තිබියදී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ටාසි විසින් අත්අඩංගුවට ගන්නවා. ඒ අනුව මාස 10කට ආසන්න කාලයක් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. ශානි අබේසේකර මහත්මයාට අපනියම කරමින් අභ්‍යාචනාධිකරණය සඳහන් කළ තිබුණේ අදාළ අත්අඩංගුවට ගැනීම මේ සඳහා මේ පැමිණිල්ලට පසුව ඇති වූ සිතිවිලි මත නිර්මාණය කරන ලද පැමිණිල්ලක් කියන එක තමයි අභ්‍යාචනාධිකරණය සඳහන් කළ තිබුණේ. කොහොමත් ශානි අබේසේකර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ටාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 2020-24 අතර කාලය අතර විමර්ශන 20කට ආසන්න සංඛ්‍යාවක් මේ සිදුවීම් සම්බන්ධයෙන් සිද්ධ කළ තිබෙනවා. ඒ අනුව තමයි ශානි අබේසේකර මහතා එම චෝදනාවලින් නිදහස් කරන්න කටයුතු කළ තිබෙන්නේ. ඒ අනුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් ශානි අබේසේකර මහතාට හිඟ වැටුප් ලබා දීමටත් ඔහුට නියමිත වයසට අනුව පූර්ණ විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම ගැන්වීමටත් 2020 අගෝස්තු මාසයේ 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමටත් ජාතික පොලිස් කොමිසම් සභාව වෙත නියෝග කළ තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් අනුව ඔබ දන්නවා මේ වන විට පොලිස් කොමිසම් සභාව විසින් ශානි අබේසේකර මහතා తాවකාලික නැත්නම් කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බවට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම රෝයල් පාක් ඝාතනය, අඟුලාන දිත්ව මිනිමැරුම, උඩදලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය,
ටවුන් හෝල් බෝම්බය ඒත් එක්කම පිත්තල හන්දියේ බෝම්බය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක විමර්ශනය සිදු කරපු පුද්ගලයා බවට පත් වුණේ මෙම ශානි අබේසේකර මහතා. විශේෂයෙන්ම මේ අපරාධයන්ට අදාළව මහාධිකරණය විසින් අදාළ චෝදිතයන්ට දඩුවම් ලබා දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා ස්ථිර කළ තිබෙනවා. එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ. කොහොමනත් යම් ආකාරයකින් සාධාරණීය ඉෂ්ට වෙලා තිබෙනවා කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. කාලයක් ගත වෙලා වුණත් එතනින් පස්සේ අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ඊයේ දවසේදී අනාවරණය වුණ එහෙම නැත්නම් ඊයේ දවසේදී ප්‍රසිද්ධියට පත් වුණු කාරණාව තමයි මහින්ද රාජපක්ෂ ඊයේ දවසේම කතා වුච්ච කාරණාව. මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙන ආපු එකත් එක්ක කොහොමද මේ අල්ලස් කොමිසමට ගේන්න මහින්ද රාජපක්ෂව ගේන්න පුළුවන් ද හිටපු ජනාධිපතිවරයෙක් නේ කියන එක සම්බන්ධව. නමුත් ඔහුට අපරාධ කිරීම සම්බන්ධව ජනාධිපති මුක්තියක් ලැබෙන්නේ නැහැ. මුක්තියක් ලැබුණා වුණත් ඒක ලැබෙන්නේ අදාළ දුර කාලයේදී පමණයි. එතනින් පස්සේ හිටපු ජනාධිපතිවරුන්ට කිසිදු මුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒක ඔබ දන්නවා මොකද මොහුව කැඳවුවේ මේ ආකාරයෙන් අල්ලස් කොමිසමට කියන එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම එයාබස් කුප්‍රකට එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන පසුගියදා අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන ලබා දුන් සාක්ෂියක් මත පදනම් කරගෙනමින් කරුණු විමසීම සඳහා තමයි මහින්ද රාජපක්ෂව ඊයේ දවසේදී මේ ආකාරයෙන් අල්ලස් කොමිසම වෙත කැඳවීමක් කරනු ලැබුවේ. කොහොමුණත් මේ මරණයට අදාළව කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණයට අදාළව ක්‍රියාත්මක වන නඩු විභාගයේ ඊ දවසේදී කැඳ වුණා. ඒ අනුව සාක්ෂි කැඳවීමක් සිදු වුණා. ප්‍රියංගී අනුෂ්කා විජේනායක ඒ කියන්නේ අරවින්ද සිල්වාගේ බිරිඳ සහ අරවින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු වුණා. තවත් පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු වුණා. ඒ සම්බන්ධව අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂම කාරණාව තමයි සමාජ මාධ්‍යයේත් ඇතැම් තැන්වලත් කතා වුණු කාරණාවක් තමයි මේ මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳට යම් ආකාරයකින් රතු වරෙන්තු නිකුත් කරලා තිබෙනවා. ඇයව වරෙන්තු කරලා තියෙනවා. කොහොමද ඇය මලගෙදරට ආවේ කියන කාරණාවක් සම්බන්ධයෙන් කතා වුණා. නමුත් මලගෙදරට ඇය ආවේ නැහැ. ඒ මලගෙදර පේන්න හිටියේ ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ නියුම් සොහිරේ. ඇයගේ නම බවට පත් වෙන්නේ ප්‍රියංගා අනුෂ්කා විජේනායක. ඇය තමයි අරවින්ද සිල්වාගේ බිරිඳ. මේ ප්‍රියංගී අනුෂ්කා විජේනායකගෙන් ඒ කියන්නේ අරවින්ද සිල්වාගේ බිරිඳගෙන් ප්‍රශ්න 140ක් අහලා තිබෙනවා. පොලිසිය අධිකරණය හමුවේ ඒත් එක්කම අරවින්ද සිල්වාගෙන් ප්‍රශ්න 62ක පමණ ප්‍රමාණයක් ඇහුවා කියන එක තමයි කරුණු වාර්තා වෙන්නේ. මෙහිදී පොලිසිය ප්‍රියංගී අනුෂ්කා විජේනායකගෙන් ඒ කියන්නේ අරවින්ද සිල්වාගේ බිරිඳගෙන් විශේෂයෙන් අහලා තිබෙනවා මියගිය කපිල චන්ද්‍රසේන නිතර ඔයාලගේ ගෙදරට එනවද කියන එක සම්බන්ධයෙන්. එහිදී ඇය උත්තර දෙමින් සඳහන් කළ තිබෙන්නේ නිතර මේ කපිල චන්ද්‍රසේන එන්නේ නැහැ. අවුරුදු 5කට 10කට සැරයක් තමයි ඔය ආවේ කියන එක තමයි ඔහු ඇය සඳහන් කිරීමක් කරලා තිබෙන්නේ. යනුව ප්‍රියංගී සහ කපිල මේ නෑනයි මස්සිනයි අතර ඒ තරම් ලොකු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියන එක තමයි යම් ආකාරයකින් අදහසකට එන්න හැකියාව ලැබෙන්නේ. කොහොමුණත් එහිදී මේ කපිල චන්ද්‍රසේන මොනවද කළා තිබෙන්නේ, ඔහුගේ රස්සාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රියංගිගෙන් අහලා තිබෙනවා. එහිදී ඇය සඳහන් කිරීමක් කළා තිබෙන්නේ මේ කපිල චන්ද්‍රසේනගේ රැකියාව සම්බන්ධයෙන් ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මම මොකක්වත් දන්නේ නැහැ කියන එක. ඒ අනුව ප්‍රියංගිගේ ස්වාමියා එහෙම නැත්නම් අරවින්ද සිල්වාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමක් කළා තිබෙනවා අධිකරණය හමුවේ. මොනවද ඔහු කරපු රස්සාවල්, ඔහුගේ ව්‍යාපාර කටයුතු ගැන දන්නවද කියන එක. එහිදී අරවින්ද සිල්වා ප්‍රකාශය ලබා දෙමින් සඳහන් කළ තිබෙනවා ඔව් මම දන්නවා. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළා. ඒත් එක්කම මොබිටෙල් සමාගමේ ප්‍රධාන තනතුරක් දරුවා. එතනින් පස්සේ ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාපාරයක හිමිකරුවෙක් ලෙසත් කටයුතු කරා කියන එක ඔහු එහිදී සාක්ෂි ලබා දෙමින් සඳහන් කිරීමක් කළා තිබෙනවා. ඒත් එක්කම ප්‍රියංගිගෙන් අහලා තිබෙනවා ප්‍රියංකාගේ විස්තරය කියන්නේ දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න රතු වරෙන්තු ලබා සිටින ඇය සම්බන්ධයෙන් අහලා තිබෙනවා ප්‍රියංගිගෙන් තමන්ගේ අක්කා මොනවද කරන්නේ ඇය සම්බන්ධව දන්නවද කියන කාරණාව එහිදී ඇය සඳහන් කළ තිබෙනවා. ප්‍රියංගි සඳහන් කළ තිබෙනවා අධිකරණය හමුවේ ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මේ දරුවන් දෙදෙනාත් එක්ක ඕස්ට්‍රේලියාවේ තමයි පදිංචි වෙලා ඉන්නේ. පසුගිය අවුරුද්දේ අවසාන කාලෙදී තමයි ඇය ලංකාවෙන් පිට වෙන්න කටයුතු කළේ. විශේෂයෙන්ම ඇයගේ නීතිඥවරුන්ගේ උපදෙස් අවවාද අනුශාසනා මත තමයි මේ ආකාරයෙන් ඇය ලංකාවෙන් පිටමං වෙලා ඉන්නේ කියන එක ඇය සඳහන් කිරීමක් කරලා තිබෙනවා. ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ කපිල චන්ද්‍රසේනගේ එවකට බිරිඳ. ඇය ලංකාවට ආවනම් අත්අඩංගුවට ගැනීම අනිවාර්යයි. මොකද රතු වරෙන්තු නිකුත් කරලා තිබෙන නිසා. ඔබ දන්නවා ඇයත් අප පිට ඉන්නේ. අප පිට හිටියට ඇයට විදේශ ගමන් තහනමක් නැහැ. ඒත් එක්කම යම් ආකාරයෙන් අප ලැබුවෙකුට අප ලැබපු කෙනෙකුට
අධිකරණයට යම් කරුණු වාර්තා කිරීමකින් පස්සේ විදේශගත වීම සම්බන්ධයෙන් තහනමක් නැහැ. ඒ අනුව තමයි මේ ප්‍රියංකා නියෝමාලි විජේනායක විදේශගත වෙලා ඉන්නේ, ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්නේ. කොහොමුණත් ඇයට රතුවරෙන් තුනිකුත් කරලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජයත් එක්ක යම් ආකාරයකින් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින්නේ. ඉදිරියේදී ඇයව ජාත්‍යන්තර පොලිසියේ සහයෝගයත් ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව තමයි සඳහන් කරන්න තිබෙන්නේ. කොහොමුණත් මේ කපිල චන්ද්‍රසේන පසුගිය 5 වෙනිදා මේ මාසේ 5 වෙනිදා තමයි ඇප ලැබුවේ. මේ ඇප ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදල්, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප ලබා දෙන්න නියමිතව තිබුණා. ඒ අනුව මේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප ලබා දෙන්න කටයුතු කරලා තිබුණේ අරවින්ද සිල්වා. ඒත් එකම ඔහු විසින් ඇපකරුවන් දෙදෙනෙකු සූදානම් කරලා තිබුණා. ඔහුගේ ඩ්‍රයිවර් කෙනෙකු සහ තවත් කෙනෙකු. මේ රියදුරා තමයි ගණේෂ් කියන පුද්ගලයා. ඒ කියන්නේ අරවින්ද සිල්වාගේ රියදුරෙක්. මේ ගණේෂ් කියන පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයත් එක්ක මේ ශරීර ඇප දෙකත් සමග යවල තිබෙනවා කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීම සඳහා. නමුත් මෙහිදී විශේෂ කාරණාවක් සිද්ධ වෙලා තිබෙනවා. අධිකරණයේ අවධානය සඳහා යොමු වෙලා තිබෙනවා. මේ අරවින්ද සිල්වා යවපු ඇපකරුවන් දෙදෙනා නෙමෙයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ. අධිකරණයේදී කපිල චන්ද්‍රසේනට ඇප ලබා දෙන්න ඉදිරිපත් වෙලා තිබුණේ මේ ඇපකරුවන් දෙදෙනා නෙමෙයි. මේ ඇපකරුවන් දෙදෙනාගේ නම ශාන්ත සහ චමිල. නමුත් මේ අධිකරණයට ඉදිරිපත් වුණු ඇපකරුවන් දෙදෙනා බවට පත් වුණේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක්. රිස්වාන් සහ ඉර්ෂාන් කියන මුස්ලිම් ජාතිකයන් දෙදෙනා තමයි කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් වෙලා තිබුණේ. මෙතන පරස්පරයක් තිබෙනවා. ඇයි අරවින්ද සිල්වාටත් පරස්පරයක් ඇති. ඇයි මම ඉදිරිපත් කරපු ඇපකරුවන් දෙදෙනා නැතුව වෙන ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් වුණේ කියන එක සම්බන්ධයෙන් සැකයක් තිබෙනවා. ඒ සැකය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී සම්බන්ධව එළියට ඒවි. කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරයා ලෙස කටයුතු කළේ ජනාධිපති නීතිඥ රියන්සි ආර්සගුල්රත්න මහතා. ඔහුගේ උපදෙස් මත යම් ආකාරයකින් නීති උපදෙස් ලැබෙන්නට ඇති. කොහොමුණත් අපි දන්නේ මොකක්ද කියන කාරණාව. කොහොමුණත් විශේෂම දේ තමයි මේ 15000 කුලී ඇපකරුවන් දෙදෙනෙක් තමයි කපිල චන්ද්‍රසේනට ඇප ලබා දෙන්න ඉදිරිපත් වෙලා තිබුණේ. අනුව මේ ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙන්නේ. ඒත් එක්කම අධිකරණයේ හමුවේ පොලිසිය කරුණු විමසීමක් කළා. අරවින්ද සිල්වාගෙන් කොහොමද මේ මරණය සිද්ධ වුණේ කියන එක සම්බන්ධයෙන්. එහෙම නැත්නම් යම් ඉඟියක් තිබුණද, යම් සැක සහිත භාවයක් තිබුණද, සියදිවි හානි කර ගැනීමක් සම්බන්ධයෙන් යම් නොහොඳ නෝක්කඩු තත්වයක, එහෙම නැත්නම් සිතෙහි යම් කලකිරීමක හිටියද මේ කපිල චන්ද්‍රසේන කියන එක සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කළා. ඔබට සැකයිද මේ මරණය කියන එක සම්බන්ධයෙන්? එහෙම සැක නැහැ. කොහොමද සැක කරන්නේ? ඊයේ රාත් නිදාගත්ත මිනිස්සයන් කියන එක සම්බන්ධයෙන් තමයි ඔහු කියලා තිබෙන්නේ. කොහොමුණත් මේ අරවින්ද සිල්වාගේ රියදුරෙකු ලවා ඔහු සියදිවි හානි කරගත්තා නම්, මේ කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා සියදිවි හානි කරගත්තා නම්, ඒ සියදිවි හානි කර ගැනීම සඳහා භාවිත කරන ලද ව්‍යායාම සඳහා භාවිත කරන පටියක් තිබුණා. මේ පටිය ගෙන්වා ගැනීමට කටයුතු කරලා තිබුණේ මේ කපිල චන්ද්‍රසේනගේ බාන්ස් ප්‍රදේශයේ, කොළඹ 7 බාන්ස් ප්‍රදේශයේ තියෙන නිවසෙන් තමයි ඒක ගෙන්වා ගන්න කටයුතු කරලා තිබුණේ. ඒක අරගෙන එන්න කියලා තිබුණේ අරවින්ද සිල්වාගේ රියදුරෙකුට. ඒ රියදුරාට කියලා තියෙන්නේ කපිල චන්ද්‍රසේනගේ අනුදැනුම මත. ඒ කියන්නේ අරවින්ද සිල්වා දන්නේ නැහැ මොහු මේ සියදිවි හානි කර ගැනීමකට මොකටද මේක පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන්. මේ ව්‍යායාම සඳහා පාවිච්චි කරන පටිය එහිදී තමයි අරවින්ද සිල්වා අහලා දෙන්නේ, "ඇයි මචං මොකටද මේ ව්‍යායාම පටියක් ගෙන්නේ? ජිම් එකට යන්නද මේ රෑ හදන්නේ?" කියන එක අහලා තිබෙනවා. ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන උත්තර දුන්නාය කියලා අරවින්ද සිල්වා සාක්ෂි දීලා තියෙන්නේ. මගේ රෙදි ටික දාගන්න ලේසි මේ පටිය තියෙනවා නම් ඒ අනුව තමයි මේක මට ඕනි කියන එක සඳහන් කළ තිබෙනවා. ඒ අනුව අරවින්ද සිල්වා තමන්ගේ රියදුරෙකු ලවා බාන්ස් විදේශයේ නිවසෙන් මේ බඳපටිය සමවෙන්න මේ ව්‍යායාම කිරීම සඳහා පාවිච්චි කරන පටිය ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරලා තිබෙනවා ප්‍රියංගී අනුෂ්කා විජේනායක කියනොත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. 11:00ට විතර තමයි කලින් දවසේ රෑ නිදාගත්තේ. එතනින් පස්සේ මම පාන්දර 4ට විතර නැගිටලා බුදු කුටිය ගාවට යනකොටත් මේ උඩ තට්ටුවේ මේ කපිල චන්ද්‍රසේන නිදාගත්ත කාමරයේ දොර ඒ ආකාරයෙන්ම වහලා තිබුණ කියන එක සම්බන්ධයෙන් අය පිළිතුරු ලබා දීලා තිබෙනවා. 6ට විතර බලනකොටත් මේ කාමරේ දොර වහලා තිබුණ කියන එක සඳහන් කරලා තිබෙනවා. එතනින් පස්සේ තමයි අරවින්ද සිල්වා දුරකථන ඇමතුමක් දීලා තිබෙන්නේ උඩ තට්ටුවට නැගිටින්න කියන්නේ අවදි වෙන්න කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ දුරකථන ඇමතුම ඔස්සේ කියලා තිබෙන්නේ. කපිල චන්ද්‍රසේනට දුරකථන ඇමතුමක් දීලා කියලා තිබෙනවා. මොකද උදේ පාන්දර නීතිඥවරයාත් හමු වෙන්න
එන්නවා ගෙදරට ඒ අනුව නැගිටින්න කියන එක සම්බන්ධව කියන්න දුරකථන ඇමතුමක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඒ දුරකථන ඇමතුම ආන්සර් කළා නැහැ. ඒකට පිළිතුරු ලබා දීලා නැහැ. ඒ හින්දා තමයි ගිහිල්ලා දොරට තට්ටු කරලා තිබෙනවා. දොරට තට්ටු කරාට පස්සේ ඒ දොර ඇරලත් නැහැ. එතන පස්සේ එහා පැත්තේ කාමරෙන් ගිහිල්ලා බාත්රූම් එක පැත්තෙන් තට්ටුවක් දාලා තිබෙනවා. මේ පැත්තේ දොරට ඒ කියන්නේ ඒ අදාළ කාමරයේ දොරට තට්ටුවක් දාන්න පුළුවන්කම තිබිලා තිබෙනවා. ඒ තට්ටුවක් දැම්මත් ඇහැලලා නැහැ කියන එක තමයි අරවින්ද සිල්වාත් අධිකරණය මේ කරුණු අනාවරණය කරලා තිබෙන්නේ සඳහන් කරලා තියෙන්නේ. කොහොමවත් එවැනි තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. එතනින් පස්සේ තමයි අද අරවින්ද සිල්වා මූණ හොද ගන්න වොෂ් එකක් දාගන්න ගියා කියන එක ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම ඊට ටික වෙලාවකට පස්සේ අදාළ නීතිඥවරයා නිවසට ඇවිල්ලා තිබෙනවා. මේ නීතිඥවරයා ආවට පස්සේ මේ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ එහෙම නැත්නම් ප්‍රියංගි අනුෂ්කා විජේනායක උඩ තට්ටුවට ගිහිල්ලා මේ දොර ඇරලා තිබෙනවා. මේ දොර අරින්න මාස්ටර් කී එකක් තමයි පාවිච්චි කරලා තිබුණේ. ඔබ දන්නවා නවීන පන්නේ නිවෙස්වල එක යතුරක් තිබෙනවා. ඕනෑම කාමරයක හෝ ඕනෑම තැනක දොරක් අරින්න පුළුවන් ආකාරයේ යතුරක් තිබෙනවා මාස්ටර් කී එක. මේ මාස්ටර් කී එක භාවිතයෙන් තමයි මේ දොර ඇරලා තිබුණේ. ප්‍රියංගි අනුෂ්කා විජේනායක සඳහන් කළ තිබෙනවා මම දොර ඇරියට ඇතුළට ගියේ නැහැ. අදාළ නීතිඥවරයා තමයි ඇතුළට ගියේ. නීතිඥවරයා ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා සඳහන් කළා තිබෙනවා මේ ඔහු වැටිලා ඉන්නවා. ඒත් එක්කම යම් අසනීපයක් තිබෙනවා බව තමයි පේන්න තියෙන්නේ. අනුව අපි රෝහලකට එක්කම එහෙම නැත්නම් ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගමු කියන කාරණාව. ඒ අනුව තමයි ඩර්ඩන්ස් කියන පෞද්ගලික රෝහලට කතා කරලා වෛද්‍ය කණ්ඩායමක් හෙද කණ්ඩායමක් ඇතුළු මේ ඇම්බියුලන්ස් එක එහෙම නැත්නම් ගිලන් රථය ගේන්න කටයුතු කරලා තිබෙනවා. එහිදී බලපු වෛද්‍යවරයෙක් තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ ආපු වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍යවරියක් තමයි සඳහන් කරලා තිබෙන්නේ කපිල චන්ද්‍රසේන මිය ගිහිල්ලා කියන කාරණාව. මෙහිදී යම් ආකාරයක සැකයක් එන්න පුළුවන් මේ ප්‍රියංගි දොර ඇරියා හැබැයි ඇතුළට ගියේ නැහැ. මොකද එයාගේ ගෙදර ඇයි එයාට ඇතුළට යන්න බැරිද කියන එක සම්බන්ධව යම් ආකාරයකින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අමුත්තෙක් පිරිමි අමුත්තෙක් ඉන්නකොට කාන්තාවක් කාමරයක් ඇතුළට යන්නේ නැහැ. ඒක තමයි යම් සම්ප්‍රදාය. ඒ අනුව ඒ ඇතුළට ගියේ නැද්ද කියන එක පිළිබඳව යම් ආකාරයකින් නිගමනයකට එන්නත් හැකියාවක් තියෙනවා. මේ වෛද්‍ය කණ්ඩායම පවසන තුරුම ඒ කියන්නේ කපිල චන්ද්‍රසේන මිය ගිහිල්ලාය ඉන්නේ කියන එක පවසන තුරුම අරවින්ද සිල්වාත් ඔහුගේ බිරිඳත් ඔහු මිය ගිහිල්ලා තියෙනවා කියන එක සම්බන්ධව දැනගෙන හිටියේ නැහැ කියන එක සම්බන්ධව ඊ දවසේදී අධිකරණ හමුවේ සාක්ෂි ලබා දීලා තිබෙනවා. කොහොමුණත් හෙට දවසේදීත් මේ සම්බන්ධව කරුණු විභාග වෙනවා. මේ සම්බන්ධයෙන් සාක්ෂි විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ. එහිදී අර පාන්දර ආපු නීතිඥවරයා ඒත් එක්කම වෛද්‍ය කණ්ඩායම සහ නිවසේ මෙහෙකාරියෙත් එක්කම රියදුරු මේ අතුළු කණ්ඩායමකින් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන්නේ. එවැනි තත්වයක් තමයි තිබෙන්නේ. අපි බලමු හෙට දවසේදීත් මේ සම්බන්ධව වාර්තා වන කරුණු මොනවද කියන එක ගැන. එතනින් පස්සේ අපි සංවර්ධන කාරණාවන් සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. පෙරේදා දවසේදී කැබිනට් තීන්දුව ලැබී තිබුණා රුපියල් බිලියන 112ක වියදමෙන් රඹුකන ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අධියර ඉදිකිරීම සඳහා වන කැබිනට් අනුමැතිය ලබා දීලා තිබුණා. මේකේ විශේෂම කාරණාව තමයි මේ සඳහා කිසිදු ණයක් ගන්නේ නැහැ. දේශීයව උත්පාදනය කරගත් මුදල් තමයි මේ සඳහා යොදාගන්නේ. ඒ අනුව පසුගිය මාස 18ක් තුල ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා පත් කර ගැනීමෙන් පස්සේ උපයාගත් මුදල් වලින් තමයි මේක සිද්ධ කරන්න කියන එක ප්‍රසන්න ගුණසේන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කිරීමක් කළා තිබෙනවා. ඒත් එක්කම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා එම නැත්නම් කර්මාන්තකරුවන් සඳහා වන හොඳ ආරංචියක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. අද පස්වරුවේ මේ සම්බන්ධව දැනගන්න හැකියාවක් ලැබෙනවා. SME Nexus මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ජාතික සංවර්ධන උපාය මාර්ග රාමුව එළි දැක්වීම සිද්ධ වෙනවා. මෙහිදී ඒකාබද්ධ SME දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීම ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආයතන සියල්ල එක්කර ජාතික අරමුණක් කරා ඒකාබද්ධ කිරීම සේවා මධ්‍යස්ථාන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර අන්තර් සම්බන්ධතාව ඇති කිරීම ඒත් එක්කම දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට වෙළඳපොළ පර්යේෂණ සහාය ලබා දීම බැංකු වාණිජ්‍ය මණ්ඩල සහ නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීම ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරීම මේ ඇතුළු කාරණා රැසක් මේකට අදාළ වෙන මේ ක්‍රියාන්විතය අද පස්වරුවේදී ජනගත කරන්න නියමිත බව තමයි සඳහන් වෙන්නේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියන කාරණාව සඳහන් වෙනවා. අවසාන වශයෙන් අපි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් බස්නාහිර මධ්‍යම සබරගමුව වයඹ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්
මේ ඇතුළු ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් එල්ලවන බව තමයි සඳහන් වෙන්නේ. මිලිමීටර 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කිරීමක් කරනවා. ඒත් එක්කම අකුණු මගින් සිද්ධ වෙන අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්ුත් කටයුතු කරන්න කියන එක තමයි සඳහන් වෙන්නේ. අපි ඒ කාරණාවත් එක්ක අදට සමුගන්න සූදානම් වෙන්නේ. අපි අවසාන වශයෙන් ඔබට විශේෂ ආරාධනාවක් කරනවා. මේ දක්වා අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැතිනම් අපගේ නාලිකාව සමග සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියන ගෞරවණීය ආරාධනාවක් කරමින් අදට සමුගන්න සූදානම් වන්නේ. නැවතත් හෙට හමු වන බලාපොරොත්තු වෙන්නේ.